අධිකරණ ඇමතුමා කියනවා මේකට හේතුව මේ රටේ නඩු වලට යන ප්‍රමාදය කියලා. ඒක විසඳන්න ඕනේ කියලා. මම ඒකට 100% එකඟයි. ඇත්ත වශයෙන්ම. මගේ විරුද්ධත්වයක් නැහැ. කොහොමද ඒක කරන්නේ? මොකද එතුමා කියලා තියෙනවා මේ රටේ තියෙනවා කියලා නඩු ලක්ෂ 11ක්. ඉතින් නඩු ලක්ෂ 11ක් මේ හැන්දෑවරුවේ මහේස්ත්‍රාවරු දිස්ත්‍රික්ක විනිශ්චයකාරු වාඩි වෙලා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. අපේ මම එතුමාගේ මතයක් තියෙනවා මේ විනිශ්චයකාරවලට හැන්දෑවරුවේ කරන්න දෙයක් නෑ පොත්තු රොටි හදනවා කියලා. අපි විතරයි දන්නේ ඒකට ඊළඟ දවසේ නඩුවට ලෑස්ති වෙන්න තියෙනවා කියලා. ඉතින් මේකට තියෙන්නේ නම් අපිට ආණ්ඩුවට උදව් කරන්න. මම විපක්ෂ නායකතුමාට කියන්නේ ඒක මේ පාර්ලිමේන්තුවේ එකතු වෙලා යෝජනාවක් දාලා එන සුමානේ බාර දෙන්න ඇත්ත වශයෙන්ම මේ රටේ මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියලා හොයලා බලන්න තේරුම් කාරක සභාවක්වත් කරා. ඉංගලන්තේ කොහොමද මේක කරේ? තවත් රටවල කරේ ඩිජිටල් ක්‍රමය ඕනද? ඉතින් වහම අදහෙට ඒක කරොත් සෞද බාර දෙන්න. ඒකට ආණ්ඩුවට අපි මේක කතා කරලා විසඳුමක් පස්සේ කිව්වොත් රේස්ටාද කරන නඩුකාරවරු 100ක් ඕනේ මහේස්ත්‍රා 1000ක් ඉන්නවා කියලා සහයෝගය දෙන්න. ඒකට ඉතින් මම කියන්නේ ඒක සහභාගී කරන ගම මේ යෝජන සෞන්දර්යයට සකස් කරන්න මේ ඇයට නඩුව අහන්න බැරි නම් කවුද මේ නඩුව අහන්නේ? සමහරු කියනවා නෑ නං රේස්ටාදී නඩුව අහන්න ඕනේ කියලා. මොකද විශේෂයෙන්ම මේ නඩුව වෙන ආයතන නැත්නම් ඒත් අපේ ඒ ප්‍රශ්නේ නෑ. මෙතන නඩුව අහන්න ව්‍යවස්ථාවෙම තව අධිකරණයක් පත් කරලා තියෙනවා. ඒ තමයි ජනමත විචාරණය. අපි නඩුකාරයෝ මිලියන 17ක් ඉන්නවා. ඒ 17 තමයි නඩුව අහන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ නඩුව ආවේ ගමන් 82 යටතේ ව්‍යවස්ථාවේ සහතික කරන්න ජනමත විචාරණය කොහොමදයි කියලා. ඉතින් අපි මේ මේ ව්‍යාපාරේ ගෙනියන්න ඕනේ රට වටේම ගිහින් කියන්න 82 යටතේ සහතික කළා මේ බලය ජනතාවට දෙන්න. ආණ්ඩුව කැමතිද නැද්ද? ඒක කරන්න.